මොනවද මේ පසන් සහ ලතෝනි කියලා කියන්නේ? තව ටික දවසකින් පාස්කු කාලේ උදා වෙනවා. පාස්කු කියපු ගමන් අපිට මතක් වෙන මූලිකම දෙයක් තමයි මේ පසන් සහ ලතෝනි කියන ගායනා වර්ග දෙක. ඇත්තටම හුඟක් අය හිතන් ඉන්නවා මේ පසන් සහ ලතෝනි කියන වර්ග දෙකම එකක් කියලා. බැලූ බැල්මට එකයි කියලා කිව්වත් මේක ගායනා වර්ග දෙකක්. මුලින්ම අපි කතා කරොත් පසන් කියන්නේ මොනවද කියලා. පසන් කියන වචනේ හැදෙන්නේ පැෂන් කියන වචනේ ආభాෂයෙන්. එතකොට මේක ඇතුලේ කියවෙන්නේ ජේසුස් වහන්සේගේ දුක් විඳීම. එතුමාගේ දුක් ප්‍රාප්තියට අදාළ දේවල් තමයි මේ පසන් විදිහට ප්‍රබන්ධ වෙන්නේ. 18 වන සියවසේ ජීවත් වුණු ජාකවමේ ගොන්සාල්විස් පියතුමා තමයි බොහෝ වශයෙන් සිංහල භාෂාවෙන් මේ පසන් ලියලා තියෙන්නේ. එතුමා දේශනා 9 කියලා පසන් ග්‍රන්ථයකුත් ලියලා තියෙනවා. ලතෝනි කියන්නේ මොනවද? ලතෝනි කියන නම ගත්තාම ඒකෙම තියෙනවා ඒකට තේරුම. ලතෝනි කියලා කියන්නේ ලතෝනියක්. එහෙම නැත්නම් හඬා වැළපීමක්. තමාගේ පුතාගේ මරණය දකිද්දී ඒ මරියතුමියට දැනුණු හැඟීම තමයි මේ ලතෝනි විදිහට පරිවර්තනය වෙන්නේ. එතකොට පසම් කියන්නේ ජේසුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය ගැන කියන දේවල්. ඒ දුක් ප්‍රාප්තිය දැකපු මරියතුමියගේ හිතේ ඇති වුණු හැඟීම තමයි ලතෝනි විදිහට ලියවෙන්නේ. මේ දේවල් ලංකාවට ආවෙනික අපේ උරුමයන්. මේ දේවල් රැක ගන්න එක අපි හැමෝගෙම වගකීමක්. ඉතින් ඔයාලා දන්න ලතෝනි ගීත ගායනා තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් කරන් යන්න. ඔයාලා දන්න මොන හරි විස්තර තියෙනවා නම් ඒවත් දාන්න බලන අයට කියවන්න. ජෙස් පිටයි.